අම්මේ කොහෙද ඔයා ඉන්නේ? ඉක්මනට එන්නකෝ. ඕ ඉන්න මම මේ පිටිපස්සින් එන්න. අනේ ඉක්මනට එන්නකෝ, වැදගත් දෙයක් කියන්න තියෙනවා. හරි මේ එනවා. මොකද සුපුන් පුතේ මේ කලබලෙන්? අම්මා දන්නවද වැඩ? දන්නවද බලන්න කියන්න කිරි. අද තමයි විභාගේ ප්‍රතිඵලෙන් දවස. ආනේ තාම දාලා නැද්ද? නෑ ප්‍රතිඵල ඇවිල්ලා. දැන් ප්‍රතිඵල බලන්න කොහොමද? මම ප්‍රතිඵල බලලා ආවේ සඳුරුගේ පෝර්ණගේ. කොහොමද? පාස් නේද මයි පුතා? ඉවාරෙන්ගින් පාස් ඇති පාඩම් කරු විදියට. ඔව් අම්මේ, මං තමා අපේ ඉස්කෝලේ වැඩිම ලකුණු. මොකක් ඔයාට වැඩිම? ඔව් අම්මේ, මට ඒ තුනක් තියෙන්නේ. නියමයිනේ. දැන් ආයේ විශ්වවිද්‍යාලය යන්න වෙනවා කියලා කිව්වා ඉස්කෝලේ. විශ්වවිද්‍යාලය යන්න? අනේ පුතේ සමාවෙන්න. තවත් ඔයාගේ ඉස්කෝලේ වැඩවලට යොදවන්න මං ගාව සල්ලි නෑ. හරියට කන්න බොන්නවත් සල්ලි නෑ මේ ටිකේ. ඒකට කමක් නෑ අම්මේ. මං කොහොමත් විශ්වවිද්‍යාලය යන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. බිස්නස් එකක් පටන් ගන්න කොහෙන්ද පුතේ සල්ලි? නෑ අම්මේ. මම පොඩියට බීම කඩයක් දාන්න හිතුවා. ලේසියිනේ වැඩේ. හදන්නත් ලේසි. වැඩි වියදමක් යන්නෙත් නෑ. කොහොමත් මේ තියෙන මහා රස්නෙට කොහොමත් මිනිස්සු බීම බොනවනේ අම්මේ. ඒ වැඩේ නම් හොඳයි තමයි හැබැයි. ගෙදර දොඩම් ගහකුත් තියෙනවනේ. ඔව් මං ඉස්සෙල්ලම දොඩම් බීම් වලින් පටන් අරන් ඊට පස්සේ හිමීට ගේමක් ගහන්න තමයි බලාගෙන ඉන්නේ. හරි. මං දන්නවා මය පුතා දක්ෂයා කියලා. මොන දේ කරත් ඉතින් මය පුතා ඒ වැඩේ හොඳට අල්ලගෙන කරනවා කියලා මං දන්නවා. අනිවාර්යෙන් මේ වැඩේ සාර්ථක වෙනවා. ඔව් අම්මේ. සඳරු දැන් විශ්වවිද්‍යාලයක් නැති කතාවක් කිව්වා. මේ මං එයාවත් සම්බන්ධ කරගෙන මේ වැඩේ කරන්න හිතන් ඉන්නේ. එයත් එන්නම් කිව්වා. එහෙනම් හොඳයිනේ. හරි දැන් ගෙට යන්කෝ. අම්මට සිරි පරක්කු වෙලාද ඔය දරුවෝ ඇවිල්ලාදී. ඉක්මනට ගිහිල්ලා හදන්න ඕනේ කඩේ. අම්මේ මම යනවරක හදන්න. අනේ ඔය නැගිට විතරයි නේද? මුකුත් කාලේ යනවා. දැන් කණ්ඩ වෙලා නැහැ. සඳරු බලන් ඇති ඇවිල්ලා. මම යනවා අම්මා. හරි එහෙනම් ඉක්මනට එනවා කන්න. හරි. අයියෝ මූ තාම නෑනේ අප්පා. ආවෙන් එනවා. ඒ සඳරුවා මම පරක්කුද නෑනේ. පරක්කුද කියලත් අහනවා යකෝ. මම මෙතනට ඇවිල්ලා දැන් පැය භාගයක් වෙනවා. හරි බං, මට නැගිටින්න පොඩ්ඩක් පරක් වුණා. මම නැගිට ගමන් කන්නෙත් නැතුව ආවේ. හදන්න ඕනේ හින්දා. දැන් මෙතනද හදන්නේ. ඔව් මෙතන තමයි ප්ලේස් එක. සුපීනේ. අඩෝ මෙතන හැදුවොත් නම් වාසි වෙයි බං. බලපන් හැම වෙලේම මිනිස්සු එහාට මෙහාට යනවා. මෙතන හැදුවොත් අනිවාර්යෙන් මේ විකිනේ. හරි බං, අපි දැම්ම හදන්න ගම්. ඉක්මනට හදාගන්න පුළුවන් ඒ පොඩි කඩයන් බා ලොකු යන්න මේනේ. අඩෝ කොහමරි හදාගත්තනේ බං. ඔව් බං. දැන් තියෙන ඉතින් බීම විකුණන්න තමයි. පැය දෙකකින් හදාගත්තනේ බං. මහලොකු වෙලාවක් ගියේ නෑ. ඒ මේ දැන් ඉඳන් බීම විකුණන්න ගමු. කට්ටිය එයිද?
කවුරුවත්තාව නෑන ගන්න යකෝ තාම කඩේ දැම්ම විතර එනිය දෙහෙමම මිනිස් විඳහන් ටිකක් වෙලා බලමු අක්ක කෙනෙක් මේ පැත්ත දෙෙනවා කෝමරි යාටවත් බීමක් විකුණ ගන්න බලු ආහා අක්කේ එන්ඩෙන්ඩ බීමයක් බීලයන් අක්කේ මේ බීම කඩයක් නේද දැන් රස්නෙත් එක්කනේ බීමයක් බීල අන්ඩෝනේ ආහාක්කෙන්ද බීමයක් බීලය ඊයද මල්ලි බීම එක බීම වීදුරුවක් නං අක්කේ රුපියල් 40ක් වෙනවා මට එකක් දෙන්න කෙමෙන්න හරි හරි මෙන්න මල්ලි සල්ලි මෙන්න බීම අඩෝ කොහොමහරි එක බිස්නස් යාරනම් කඩගත්තනේ ඔව් බං මං කිව්වේ මේ කාලේ රස්නේ කාඩනේ කොහොමත් මිනිස්සු ගන්නවා බීම අම්මට සිරි සුපුන් ආන් ජිම් එකේ අයියා එනවා එයාටත් බීම එකක් කේප් කරගන්න පුළුවන් වී ඕනේ මල්ලි බීම කඩයක් දැම්මද ඔව් අයියේ ඉතින් දැම් ඕලෙවුලුත් ඉවරයි රිසල්ට් උත්තාවා අපි ඉතින් බීම කඩයක් පටන් ගත්තා කොහොමම කරගෙන කියොත් එහෙම හරියට කරගෙන ගියොත් ගේමක් ගන්න පුළුවන් මල්ලිය අනිවාර්යෙන් අයියා බොනවද බීම එක මට දෙන්නක බීමයක් බලන්න මෙහෙමයි මල්ලි අපේ ජිම් එකට මං හැමදාම මේ බීම රයි යනවා කලින් අර බීම කඩයක් තිබ්බ හන්දියේ මතකද ඒක දැන් වහල්ලනේ මට දැන් ජිම් එකේ කට්ටියට බීම රයි යන්න විදිහක් නැහැ දැන් මල්ලිල කඩයක් තාපින්න මම බැලුවේ මල්ලි රගින්වත් බීම රයි යන්න මට ඉස්සෙල්ලා වීදුරුවක් දෙනවක බලන්න හොඳයිද කියලා අනිවාර්යෙන් අයියා මේවා සුපිරි බීම බලන්නක බීලා ආරියේ නම් මල්ලි මං ගිහින් එන්නම්කෝ මං බල්ලා හෙට එන්නම් අඩේ බං කියා ජිම් එකේ අයියා බීම ගත්තොත් එහෙමනම් අපේ බිස්නස් එක සරු වෙනවෑ ජිම් එකේ කොහොමත් කට්ටිය 100කට ආසන්නයෙන් ඉන්නවනේ බං හිතපන් එතකොට දවසකට එතනින්ම අපිට කීයක් හම්බෙනවද කියලා ඒක තමයි මාත් බැලුවේ ආපංකෝ ඒක නෙමෙයි ඔබ සංසලාව හම්බෙන්න යන්නේ නැද්ද දැන් මේ ටිකත් තිකුණලා යන ගමන් සංසලාව හම්බ වෙලා යනවා හරි ඔය ටික විකුණ ගන්න පුළුවන් දැන්ටම දෙන්නෙක් කරගත්තනේ